කාය වගේ පාක් එකට දැන් මම ඇවිල්ලා ඉන්නේ. පාක් එක ඉස්සරහා මේන් ගේට් එක ළඟ තියෙන පාක් එකේ නම. බලමු පාක් එකේ මොනවද තියෙන්නේ කියලා. ලංකාව වගේ ලොකු පාක් එකක්. දැන් නම් වෙලාව 7ට ළඟයි. නමුත් මේ රෑ වෙන්න කලුවර වැටෙන්න තව පැය 2-3ක් යනවා. ඒ කියන්නේ 7 8 9 වගේ වෙනකොට තමයි මේ අඳුර වැටෙන්නේ. දැන් ඉවෙන්ට් එක ඉවරයි. දැන් සමයක පටන් ගන්න යන්නේ. ගස්වල කොළ එනවා. චූටි චූටි දළු දාගෙන එනවා. පොඩි කොළ තියෙන්නේ මේ ගස්වල. අපල් ගස්වල සුදු පාට ලස්සන මලක් තියෙනවා. ඒතර අපල් ගහක් නැහැ පෙන්නන්න. අපි බලමු පාක් එක ඇතුළට ගිහිල්ලා. ඉන්ට්‍රස් එකෙන් මම යන ගම පස්සට මේන්ටේන් කරලා තිනවා. මේ හැම ගහකටම වතුර දාන්න ගහ මුල ළඟ හයි කරලා තියෙන ඒගොල්ලෝ බටයක්. ඕගොල්ලන්ට පේනවද? අර තියෙන්නේ කළු පාට, රතු පාට මේ තියෙන්නේ. මේ බටේට තමයි වතුර ලයින් එක. වතුර දානවා නම් ඒ ඔක්කොම හයි කරලා තින්නේ. ඉතින් මේ ගස්වල කොළ දැන් ටික ටික ඇවිල්ලා. ඉතින් මේ පාක් එක රැට ලස්සන ලයිට් ටිකක් පත් වෙනවා. මේ වතුර තියෙන පොකුණක් තියෙනවා. විශාල පොකුණක්. ඉතින් අපේ රටේ ස්වභාවික පොකුණ තිබුණාට මේ රටවල හැම තැනම ඒ වගේ නෑ. ඒගොල්ලෝ කොහොම හරි ස්වභාව ධර්මයට ආස කරනවා. අපි වගේ සඳහා සූර්ය ගෙවන්න, අවසට ඇවිදින්න, බයිසිකල් පදින්න ලංකාව වගේ. ඉතින් එනවා. මේ තින්නේ වතුර පුරවල ඒගොල්ලෝ ලයිට් හයි කරලා තින්නේ. අවසට රෑ වෙනකොට හරි ලස්සනයි. ඉතින් මාළු අල්ලනවා. ඒ වගේ ඉතින් ලස්සන. WhatsApp. Kalau Salut. ඉතින් ඒගොල්ලෝ මාළු අල්ලනවා. වතුර පුරවලා තින්නේ. එක එක ජාතින් එනවා. ජපන් අය එනවා. බංග්ලාදේශ කට්ටිය, නේපාල් අය. ෆැමිලි පිටින් ඇවිල්ලා හවසට ඉඳගෙන ඉතින් සන්ධ්‍යා සූර්ය ගෙවල ඒගොල්ලෝ යනවා. රැට හරි ලස්සනයි මෙතන. බලමු රෑ අපව ෂූට් එකක් ගන්න පුළුවන් දැවිල්ලා. ලස්සන. ඉතින් මේක ඇවිදින්න පුළුවන්. හොඳට ව්‍යායාම කරන්න පුළුවන්. ඔක තමයි පාක් එක. ලස්සන ලයිට් දාලා ඒගොල්ලෝ වර්ණවත් කරන මේ ජලයේ උඩට මැෂින් වලින් හයි කළා. මම කලින් ආවා ෂූට් එකක් කරන්න බැරි වුණා. මේ මතක් කළා මේ පොඩි ගමනක් යන ගමන් ආවේ. නැවතත් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න. හරි. බොහොම ස්තුතියි. ගිහින් එන්න යාළුවනි.